අයිබෝවන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත් ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද මාතෘකාව විදිහට ගත්තා මේ I am I don't etc. තව ඒ වගේ දේවල් ගැන තමයි මම අද කතා කරන්නේ. ඔන්න මුලින්ම ගත්තා am is are be verbs වල present tense වර්තමාන කාලය was were කියලා කියන්නේ be verbs වල past tense එක අතීත කාලය. has have කියලා කියන්නේ to have verbs වල වර්තමාන කාලය. do ගේ ඒක වචනය does මේ do සහ does ගේ අතීත කාලය did can ඉන්නවා will future tense අනාගත කාලයක් might කියලා කියන්නේ 150ක් විතර යම් දෙයක් සිද්ධ වෙන්න නොවෙන්න තියෙන සම්භාව්‍යතාවය ගැන කතා කරනවා must කියලා කියන්නේ යුතුයමයි කියන එක. අපි දැන් බලමු මේ be verbs, to have verbs, do, does, can, will, might, must වගේ ඒවා කොහොමද අපි භාවිතා කරන්න කියලා මම ඩයලොග් එකකින් පෙන්වන්න තමයි හදන්නේ. ඔන්න A කියන එක්කෙනා කියනවා please help me කරුණා කරලා මට උදව් කරන්න කියලා. B කියන කෙනා උත්තරේ දෙනවා I'm sorry මට කනගාටුයි I can't help you. මට ඔයාට උදව් කරන්න බෑ කියලා. මේ can කියන එක්කෙනාට not කියන එක එකතු කරලා නෙගටිව් කරලා කෙටි යෙදුම can't තමයි අපි මේ වාක්‍යයේදී අරගෙන තියෙන්නේ. ඊළඟට අපි බලමු දෙවනි දෙබස. දෙවනි එකේ ඒ අහනවා are you tired? ඔයාට මහන්සිද කියලා අහනවා. ඔන්න ආ කියන be verb එක අරගෙන තමයි question එක හදලා තියෙන්නේ. B කියන එක්කෙනා උත්තරේ දෙනවා I was මම මහන්සියෙන් හිටියා. ඔන්න was කියන past tense be verb එක අරගෙන තියෙනවා but නමුත් I am not now මට දැන් මහන්සි නෑ කියලා කියනවා. ඔන්න am කියන එක්කෙනාට not එකතු කරලා නෙගටිව් කරලා හදාගෙන ඩයලොග් එකේ අපි කතා කරන්න භාවිතා කරලා තියෙනවා. ඊළඟට යමු තුන්වෙනි ඩයලොග් එකට. ඒ අහනවා do you think ඔයා හිතනවද George will phone you this evening? ඔයා හිතනවද කියලා අහනවා George අද හවස ඔයාට කෝල් කරයි කියලා. මෙන්න මේ will අරගෙන තියෙනවා. will කියලා කියන්නේ future tense එකක්. ඊ උත්තරේ දෙනවා he might කියලා. එතකොට සිංහල තේරුම වෙන්නේ ඔහු දුරකථන ඇමතුමක් ගන්න ඉඩ තියෙනවා. ඔන්න 150ක් විතර තමයි ගන්න පුළුවන් වෙන්නේ. නොගන්නත් 50ක සම්භාව්‍යතාවයක් තියෙනවා කියලා කියන්නේ.